දෙවියෝ බුදුන් සිහි වෙනවා සමහරුන්ට සමහර අවස්ථාවන් වල. හොඳටම හුලන් තමයි. ACL Eco Flu Fan නම් හැමෝටම හුලන්. කවුදඩෝ? කින්ඩෝ. රෙදි සෝදන්න කින්. පොයට සිල් ගන්න යනවා, ආගමික වතාවත් ඉටු කරන්නට යනවා. ඒව ගැන නෙමෙයි මං කියන්නේ. හිටපු ගමන් ජීවිතයේ විවිධ තැන්වල දෙවියෝ බුදුන් සිහි වෙනවා. දෙව් මිනිට එහෙම සිහි වෙච්ච අවස්ථා මොනවද තියෙන්නේ? දෙව්මිනිගේ අම්මයි මදුෂානුයි රජ වීදියේ රන්දනිගල පැත්තට යනකොට අලියෝ ඇවිල්ලා කොහොමද සිහි වුනේ? නෑ අයියා ආසයි මේ අලියෝ බලන්න. ඉතින් අපි බදුල්ලේ යන්න ඉද්දි අම්මි කිව්වා රෑ වෙන්න කලින් යන් කියලා. හැබැයි ඇහුවේ නෑ රෑ වෙලාවම ගියා අලියෝ ඉඳීම එහෙමයි කියලා. අම්මිට කොහොම හරි නෑ කියලා ගියා. කොහොම හරි යද්දි අලියෙක් හිටියා. ඊට පස්සේ අලියා අනිත් පැත්ත හැල්ල හිටියේ එකපාරටම මේ පැත්තට හැල්ලා මේ වාහනේ පැත්තට ආවා. ඒ වාහනේ පැත්තට ආපු වෙලාව ඔයා හරියට කිව්වේ නෑ. සහන් දෙව්මිනිගේ අම්මා කියනවලු ඉතිපිස්සෝ භගවා කියාගෙන යනවලු. හරි. ඊට පස්සේ දෙව්මිනි කියනවලු අපි කාටවත් වරදක් කරපු මිනිස්සු නෙවෙයි දෙයියනේ අපිව බේරන්න කියලා. ඒ කියප ගමන් අලිය හැරිලා එනවලු. ඒක කිව්වා විතරයි අලිය හැරුණා. නෑ හැරුණා කියන්නේ ඇවිල්ලා ඊට පස්සේ අපි නවත්තගෙන ඉඳලා ගියා. ඉතින් ඒ වෙලාවේ බය වුණා ඇත්තටම කළුවරයි වාහනයක්වත් නෑ. මේ උපේකා හැටිද දැන් මේ නැත්තම් මෑතක වෙලාද? ඒ කියන්නේ ටියුබ් ලයිට් එක හැටිනේ. ඔව් හැටි. ඔව් නේ. අර සීරියස් තැනදී hina වෙනවා, hina වෙන්න ඕන තැන සීරියස්. නෑ මේ සහනයි අහනවා මේ. අඳුරගත්ත දලිය ඔයාලම. ගොඩක් වෙලා අහන්න. නෑ යා සීරියස් කියවනේ තමයි කියන්නේ.